වේගයෙන් බයික් පැදලා කන්ටේනර් රථයක ගැටීමෙන් තරුණයන් දෙදෙනෙකුගේ සිරුරු කෑලි කිහිපයකට කැඩී මියගොස් තිබුණේ පසුගිය දිනයකයි. මේ සිද්ධියත් සමග සමාජ මාධ්‍යයේ බොහෝ පිරිසක් එම මියගිය තරුණයන් දෙදෙනාට බැන වැදුනා. එමෙන්ම කන්ටේනර් රථයට ගිනි තැබීම ගැනත් විශාල කතාබහක් ඇති වුණා. කෙසේ වෙතත් එම අවස්ථාවේදී එතනදී සිදුවෙලා තිබෙන්නේ මෙවන් දෙයක්. මේ ඒ ගැන සඳහන් කරමින් හෂී නැමැති අයෙක් තබා තිබුණු සටහනයි. ඇත්තටම එතන සිද්ධ වෙච්ච දේ මේකයි එහෙනම්. මේ එම සටහන මල්ලි හැප්පිලා එතනම නැති වෙලා කියලා කෝල් එකක් එද්දී කිසිම අයෙක්ට මතක් වෙන්නේ නැහැ ගිනි පෙට්ටියක්වත්. එයාලා එතනට යද්දී දෙකට තුනට වෙන්නුන මල්ලි ලව දකින්නේ. දරා ගන්න බැරි වේදනාවකින් අඬද්දී කොල්ලෝ දෙන්නගේ කෑලි උඩින් එයාලව අයින් කරන්නත් කලින් වාහනේ ගන්න හදනවා. මේ වෙලාවේ තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. ඒකෙන් ප්‍රයෝජන ගත්ත කවුරු හරි ගිනි තියන්නේ නැති. හැබැයි ඒකට සාක්ෂි නැති ගමේ අයට වීඩියෝ පෙන්නලා අපි ගමේ අයට ඌමනායයි නැති වුණු මල්ලිගේ සහෝදරයන්වයි එතනට ගියා කියලා පටලන එක. අඩුම ගානේ එයාලට මල්ලිව බලන්නවත් දුන්නේ නැහැ. අන්තිම මොහොතේ මගේ මහත්තයත් එතනට එන්නේ. ගමේ අය තියෙන තරහට එයාවත් කියලා. එයා දිව්වේ බත් කකා ඉඳලා මල්ලි හැප්පුණා කියද්දි ගොඩක් අය නැති වුණු ළමයි දෙන්නට බනිනවා. hina වෙන්න වීඩියෝ හද දානවා. ඒවා බලලා අම්මයි අයියලා නංගිලා අක්කලා ගෙදර හූල්ලනවා. හයියෙන් ගිය එක වැරදි තමයි. ඒත් ඒ දෙන්නගෙන් කාටවත් ඒ බයික් එකක් නැහැ. යාළුවෝ දෙන්නෙක්ගේ බයික් දෙක එදා පෝයට දන්සල් කාලේන ගමන් වටයක් ගානේ කට්ටිය පැදලා. එතන වෙන්දට වෙන කට්ටිය රේස් යනවා ඇති. හැබැයි මේ දෙන්න ගිය පළවෙනි වතාව. මට ඉන්නෙත් පුතෙක්. අම්මලා දරුවෝ පරිස්සම් කරන්න ඕන. ඒත් අපේ මල්ලිගේ අම්මා විතරයි. තාත්තා නැහැ. අයියලා තුන් දෙනත් එක්ක. මල්ලි හිටියේ ලොකු අයියා එක්ක. ඒ හතර දෙනාම පාඩුවේ ජීවත් වෙන්නේ අනුරාධපුරයේ ඉන්න අම්මයි නංගිටයි සලකගෙන. පුළුවන් නම් බැන දාන කමෙන්ට්ස් නොදා ඉන්න. මොකද ඒ අම්මත් දන්නවා කොල්ලෝ දෙන්න ගිහින් තියෙන වේගෙ වැඩි කියලා. යනුවෙන් එම තරුණිය සටහනක් තබා තිබෙනවා. ඉතින් මෙම තරුණිය තැබූ මේ සටහනට සමාජ මාධ්‍යයේ සියල්ලන්ගේම අවධානයත් යොමු වෙලා තිබෙනවා.